ඔයාට බඩගිනිද? உங்களுக்கு பசிக்குதா? ඔයාට බඩගිනිද? உங்களுக்கு பசிக்குதா? ඔව් මට බඩගිනි. ஆமா எனக்கு பசிக்குது. ඔව් මට බඩගිනි. ஆமா எனக்கு பசிக்குது. අපි මෙතනින් දවල්ට කමුද? நாம இங்கே மதியம் சாப்பிடுவோமா? අපි මෙතනින් දවල්ට කමුද? நாம இங்கே மதியம் சாப்பிடுவோமா? කෙලින්ම යන්න. நேராக போங்க. කෙලින්ම යන්න. நேராக போங்க. දකුණ පැත්ත හැරෙන්න. வலது பக்கம் திரும்புங்க. දකුණ පැත්ත හැරෙන්න. வலது பக்கம் திரும்புங்க. වමට හැරෙන්න. இடது பக்கம் திரும்புங்க. වමට හැරෙන්න. இடது பக்கம் திரும்புங்க. වම දකුණ ගොඩක් කට්ටියට පැටලෙනවා. ඒ නිසා මේ දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. වමට ටැමිල් වලින් කියන ඉඩදු කියලා. වම ඉඩදු, දකුණ පැත්තට කියන වලදු පක්කම් කියලා. දකුණ වලදු. හායි ෆ්‍රෙන්ඩ්ස්, මේ වීඩියෝවෙන් ප්‍රයෝජනවත් තියෙනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටනත් ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ ගැන මොකක් හරි අදහස තියෙනවා නම් ඒකත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒක මට ගොඩක් වටිනවා. වතුර පුරවන්න. තண்ணීර් නිරப்புங்க. වතුර පුරවන්න. තண்ணීර් නිරப்புங்க. මම වතුර පුරවලා ඉවරයි. நான் தண்ணீரை நிரப்பி விட்டேன். මම වතුර පුරවලා ඉවරයි. நான் தண்ணீரை நிரப்பி விட்டேன். வவுனியாවට යන්නේ කොහොමද? வவுனியாவுக்கு எப்படி செல்வது? වවුනියාවට යන්නේ කොහොමද? වවුනියාவுக்கு எப்படி செல்வது? වවුනියා යනකොට වවුනියා යන්නේ කොහොමද කියලා අහනවා. ඒ වගේම වෙන ප්‍රදේශයට යනකොට ඉස්සරහාම ඒ ප්‍රදේශ නම දාලා ඊට පස්සේ எப்படி செல்வது කියලා අහුවොත් හරි. එක්සැම්පල් කුරුණාගලයට යනවා නම් කුරුණාගලக்கு எப்படி செல்வது? කුරුණාගලக்கு எப்படி செல்வது? ரைட்? රුපියල් 500කට පෙට්‍රල් පුරවන්න. 500 ரூபாய்க்கு பெட்ரோல் நிரப்புங்க. රුපියල් 500ට පෙට්‍රල් ගහන්න කියලාත් කියනවා නේද අපි? නිකන් සාමාන්‍ය කතා කරන භාෂාවෙන් අපි කියනවා රුපියල් 500ට පෙට්‍රල් ගහන්න කියලා. අන්න ඒ වගේ තමිල් වලින් කියන්න පුළුවන් 500 ரூபாய்க்கு பெட்ரோல் අඩින්න කියලා. 500 ரூபாய்க்கு பெட்ரோல் අඩින්න. අපි හෝටල් එකකට ගිහිල්ලා මුලින්ම අහනවා කාමරයක් තියෙනවද කියලා. රයිට්? ඒක තමිල් වලින් කොහොමද අහන්න ඕනේ කියලා බලමු. ஒரு அறை இருக்கிறதா? ஒரு அறை இருக்கிறதா කියලා අහන්න ඕනේ. කාමරයක් තියෙනවද? ஒரு அறை இருக்கிறதா? කාමරයක් තියෙනවා. ஒரு அறை இருக்கிறது. කාමරයක් තියෙනවා. ஒரு அறை இருக்கிறது. අපි හෙට උදේ පිටත් වෙනවා. நாங்கள் நாளை காலை புறப்படுகிறோம். අපි හෙට උදේ පිටත් වෙනවා. நாங்கள் நாளை காலை புறப்படுகிறோம். අපිට තමිල් වලින් කියන්නේ நாங்கள் කියලා. හෙට நாளை උදේට කාලේ කියනවා. උදේ කාලේ පිටත් වෙනවට පුරපඩුගරොම් කියලා කියනවා. පිටත් වෙනවා පුරපඩුගරොම්. අපි හෙට උදේ පිටත් වෙනවා. நாங்கள் நாளை කාලේ පුරපඩුගරොම්. මේ වගේ තව වාක්‍ය ටිකක් හදලා කතා කරලා බලන්න. එතකොට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. for example අපි හෙට හවස පිටත් වෙනවා. right? අපි හෙට හවස පිටත් වෙනවා. හවසට තමිල් වලින් කියන්නේ මාලයි කියලා. right? நாங்கள் நாளை மாலை புறப்படுகிறோம். நாங்கள் நாளை மாலை புறப்படுகிறோம். අන්න ඒ වගේ තව වාක්‍ය ටික හදලා පොඩි පොඩි වෙනස්කම් කරලා කතා කරලා බලන්න. එතකොට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මම එන ගමන් ඉන්නේ. நான் வந்து கொண்டிருக்கிறேன். මම එන ගමන් ඉන්නේ. நான் வந்து கொண்டு இருக்கிறேன்.